දැන් හිතන්න එපා ඔබ O level pass ඔබ A level pass මට ඩිග්‍රී එකක් තියෙනවා. එතකොට මේ ඔක්කොම තිබ්බනම් මට දැන් ප්‍රොමෝෂන්ස් උසස් වීම මං බිස්නස් එකක් කරනවා නම් මට බිස්නස් එක සක්සස්ෆුල් කරගන්න මේ දේවල් ටික මට කරගන්න පුළුවන් මට මේ දේවල් ටික තිබ්බනම් කියලා නෑ. එහෙම වෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් ඔය කියපු හැම දෙයක්ම තියෙන හැමෝටම උසස් වීම හැමෝටම සාර්ථක ව්‍යාපාර පටන් ගන්න පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න එපයි. එතකොට O level pass කියලා A level pass කියලා ඔය ඩිග්‍රී එකක් තියෙනවා කියලා අර කියපු උසස් වීම අර කියපු ප්‍රොමෝෂන්ස් අර කියපු විදිහට සාර්ථක ව්‍යාපාර ගොඩ නැගෙන්නේ නැහැ. ඒක පිටිපස්සේ එක දෙයක් තියෙනවා. මොකක්ද ඒකට කියන්නේ? SKILLS skills කුසලතා. දැන් ඔබ ඉගෙන ගන්නවා. දැන් ඔබට රැකියාවක් ඔබ ඉස්සරහට කරන්න යනවා. දැන් මේ රැකියාවේ වැඩෙක් බවට පත් වෙන්න නැත්තම් උපරිම තලයට යන්න බෑ අර කියපු අධ්‍යාපනික සුදුසුකම් විතරක් තියාගෙන. ඔබ ව්‍යාපාරයක් පටන් ගන්න යනවා. ඔබ හිතන්න එපා ඔබ ව්‍යාපාරයේ අයිතිකාරිය රයිට් ඔබ ෆවුන්ඩර් විදියට මට මේ උපාධිය තියෙන මට මේ ඩිග්‍රී එක තියෙන හින්දා මට මේ වැඩේ එහෙම වෙන්නේ නැහැ. ඔබ රැකියාවක්ද කරන්න ඔබ ව්‍යාපාරයක්ද කරන්න කාලෙන් කාලයට ඔබ ගාව තිබිය යුතු මොනවාද? ස්කිල්ස් කුසලතා වෙනස් වෙනවා. ඉතින් මේ ටික තේරුම් ගන්නේ නැතුව අම්මලා දරුවෝ අතිශය විදියට මහන්සි වෙනවා තමන්ගේ සාම්ප්‍රදායික ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් අධ්‍යාපනික සුදුසුකම් මත පමණක් මේවා අවශ්‍යයි. ඒ ඕනේ. හැබැයි අර කියපු හොඳම කෙනා නැත්නම් ශාස්ත්‍රීය වැඩෙක් උපරිම තලයට යන්න නම් මේක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් අපි දැක්කා එක ආයතනයක් තියෙනවා Enlearn Private Limited කියලා. මේ ආයතනය තමන් ගාවට එන ළමයින්ට මේ විෂය විතරක් උගන්නල යන ආයතනයක් නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා මම මේ කියපු ස්කිල්ස් ළමයින්ට උගන්නන්න උත්සාහ කරන ආයතනයක්. දුවම ඇකඩමික් ක්වොලිෆිකේෂන් පමණක් නෙවෙයි. ඉතින් ලොකු බිස්නස් අපි තීරණය කරා මෙන්න මේ Enlearn Private Limited ආයතනයක් සමග පාර්ට්නර් වෙන්න එකතු වෙන්න. දැන් මේ Enlearn Private Limited ආයතනයේ යටතේ මේගොල්ලෝ සෑහෙන වැඩ ටිකක් කරනවා. අර ළමයාට විෂය විතරක් උගන්වලා යන එක විතරක් නෙමෙයි. For example Enlearn Academy කියලා එකක් තියෙනවා. Evening School කියලා එකක් තියෙනවා. School of Languages කියලා එකක් තියෙනවා. School of Cake and Bakery කියලා තියෙනවා. Counseling Unit කියලා එකක් තියෙනවා. අතකාරී ළමයින්ට ප්‍රශයක මානසික ආතතිය දෙමව්පියන්ව මේ හැමෝම ගයිඩ් කරන්න ඕනේ මේ යන තරගකාරී අධ්‍යාපනයත් එක්ක. ඒකට ඒකටත් ඒගොල්ලෝ වෙනම යුනිට් එකක් මේන්ටේන් කරනවා. ඉතින් සරලව කියනවා නම් මේ හැම යුනිට් එකක්ම හැම බ්‍රෑන්ඩ් එකක්ම තුලින් ඒගොල්ලෝ ළමයට අර O level pass වෙන්න A level pass වෙන්න උපාධියක් ගන්න කියන එකට එහා ගිහිල්ලා එතනින් එහා ගිහිල්ලා සර්විස් එකක් කරනවා විවිධ බ්‍රෑන්ඩ්ස් තුලින්. ඉතින් මේගොල්ලන්ගේ අලුත්ම සංකල්පය තමයි School of Skill Development. ඒ කියන්නේ ඔයා O level කරලා ඉන්න නැත්නම් A level කරලා ඉන්නවා නැත්නම් ඔයාලට ඩිග්‍රී එකක් තියෙනවා හෝ නැතා හෝ නැත්නම් ඔයා ව්‍යාපාරයක් පටන් ගන්න යනවා නැත්නම් ඔයා රැකියාවක් කරනවා කවුරු වුණත් අධ්‍යාපනික සුදුසුකම් පේපර් ක්වොලිෆිකේෂන් තිබ්බද නැද්ද ඒවා පාස්ද නැද්ද මේවා අදාළ නැහැ. මේවා ස්කිල්ස් කුසලතා රයිට්. ඔයාට රැකියාවේ ප්‍රොමෝෂන්ස් වලට යන්න අවශ්‍යයිවද නැත්නම් ඔබ ව්‍යාපාරයක් පටන් ගන්න යනවා ඒකට අවශ්‍ය කුසලතා. උදාහරණයකට ඔබේ ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් වලට එහා ඔබට වර්ධනය කරගන්න හිතෙන මම කියපු අර ශාස්ත්‍රයේ වැඩෙක් ශාස්ත්‍රයේ උපරිම තලයක තමන්ගේ ව්‍යාපාරයේ වැඩෙක් බවට පත් වෙන්න අවශ්‍ය කුසලතාව ඔබට ඉගෙන ගන්න අවශ්‍යද? අන්න ඒකට ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන අලුත්ම දේ තමයි ලොකු බිස්නස් අපි සමග එකතු වෙලා අපි කරනවා School of Skill Development කියන මේ අලුත්ම සංකල්පය. ඉතින් මේ School of Skill Development කියන එක powered by ලොකු බිස්නස්. මේවැනි සංකල්පයක් යටතේ යන නිසා හිතන්නවා දැන් හෙට ව්‍යාපාරයක් පටන් ගන්න යනවා. ඔබ දන්නේ නැහැ මාකටිං ප්ලෑන් එකක් හදන විදිය. ඔබට ලක්ෂ ගාණක් දහස් ගාණක් සැලරි එකක් දීලා කෙනෙක්ව හයර් කරන්නත් බෑ. ඔබට ලක්ෂ ගාණක කන්සල්ටේෂන් එකක් දීලා කෙනෙක්ව මේකට බදව ගන්නත් බෑ. ඔබට අෆෝඩ් කරන්න බෑ. ඔබට පුළුවන් මේ ස්කිල් එක මාකටිං ප්ලෑන් එකක් හදන ස්කිල් එක අෆෝඩබල් ප්‍රයිස් එකකින් මෙන්න මේ School of Skill Development හරහා ලොකු බිස්නස් සමග එකතු වෙලා කරන මේ සංකල්පයත් එක්ක ඔබට පුළුවන් School of Skill Development හරහා මේ මාකටිං ප්ලෑන් එක හදන මේ තනි ස්කිල් එක පමණක් ඕනනම් වෙනම ඔබට ඉගෙන ගන්න පුළුවන්. මේවැනි ස්කිල්ස් ගණනාවක් තියෙනවා. ඒ වගේම උදාහරණයකට දැන් ඔබ රැකියාවක් කරන කෙනෙක්. ඔබට රැකියාවේ දැන් ඔබ දන්නවා දැන් එනකොට AI කියනවා, artificial intelligence කියනවා, chat GPT කියනවා, එක එක AI tools කියනවා. ඔබට ඕනේ දැන් මේක ඉගෙන ගන්න. මේ ස්කිල් එක ඔබේ රැකියාවේ වැඩ ටික කරගන්න. ඔබට පුළුවන් ඒ තනි ස්කිල් එක School of Skill Development හරහා
ගොස් මේක ඉගෙන ගන්න මොකද ලොකු බිස්නස් ස්කිල්ස් අපි ඒකට වෙනම දායකත්වයක් කේ සංකල්පයටත් ලබා දීලා තියෙනවා. ඉතින් සරලව කියනවා නම් ඔබ රැකියාවක් කරනවාද ඔබ ව්‍යාපාරයක් කරන්න හිතන් ඉන්නවාද මේ සියලු දෙනාට අවශ්‍ය ස්කිල්ස් ඔබට ඉගෙන ගන්න අවශ්‍යයි නම් School of Skill Development මේ අලුත්ම සංකල්පය ඔබට ලෑස්ති මේදී උගන්වන්න ලොකු බිස්නස් අපි ලොකු බිස්නස් ස්කිල්ස් අපි මේකට සම්පූර්ණ සහයෝගීතාවය ලබා දීලා තියෙනවා. ඉතින් සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් එහාට ගිහිල්ලා තමන්ගේ ශාස්ත්‍රයේ වැඩෙක් බවට පත් වෙන්න අවශ්‍ය ස්කිල්ස් උගන්වන්න උවමනාව උනන්දුව තියෙන ආයතනයක් විදිහට එන්ලර්න් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයත් එක්ක පාර්ට්නර් වෙන්න එම ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න ඒගොල්ලන්ට මේ වැඩේට අතහිත දීමත් සම්බන්ධ ලොකු බිස්නස් ආයතනයක් විදිහට අපිත් ආඩම්බර වෙනවා.